අපි ෆිල්ම් වල දකින මාන්ස්ටර්ස්ලා වගේ භයානක සත්තු ඇත්ත ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද? බඩගින්නට සත්තු දඩයම් කරන වෙනුවට හොයාගෙන ගිහිල්ලා මිනිස්සුන්ව මරන ඒ වගේ භයානක සත්තු ඇත්ත ලෝකේ ජීවත් වෙනවා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවා. ඔව්. අපි අද වීඩියෝ එකෙන් අන්කවර් කරන්න යන්නේ සත්ව ලෝකේ ජීවත් වුණු ඒ වගේ සීරියල් කිලර් කෙනෙක්ගේ ස්ටෝරි එකක්. ඒ තමයි අප්‍රිකානු මහද්වීපයේ සිදුවුණු මනුෂ්‍ය ඝාතන 300කට වැඩි ප්‍රමාණයකට සැක කරන ස්වභාව ධර්මයේ මිස්ටීරියස් ක්‍රියේෂන් එක. ගුස්ටාව්. එක්දස් නමසය අසුව කාලේ අප්‍රිකානු මහද්වීපයේ තියෙන කුඩා රටක් වන බුරුන්ඩි වල රුසීසි ගංගාවට ජීවත් වෙන මිනිස්සු ඒගගේ මාළු අල්ලන්න ගිය අය ඒ වගේ මේකගේ නාන්න ගිය මිනිස්සු හිටි හැටි අතුරුදහන් වෙන්න පටන් ගත්තා. මේ අතුරුදහන් වුණ සමහර අයගේ බොඩිස් ඉඳලා හිටලා හමු වුණත් ඒ බොඩිස් වල තිබ්බ සලකුණු වලින් කියන්න පුළුවන් උනේ මේ රුසීසි ගඟේ මිනිස්සුන්ව බිලිගන්න භයානක රාක්ෂසයෙක් සංගවිලා ඉන්නවා කියලා. 1990 මුල් කාලේදී මේ ගැන පරීක්ෂණ කරන්න ප්‍රංශ ජාතික උරග විද්‍යාඥයෙක් වෙන පැට්‍රිස් ෆේ බුරුන්ඩි වලට එනවා. මෙයා බුරුන්ඩි වලට එනකොට මුලින්ම හිතන්නේ මේ වෙච්ච මනුෂ්‍ය ඝාතන එකිනෙකට වෙනස් කිඹුල්ලු කීප දෙනෙක්ගේ වැඩ වෙන්නේ නැති කියලා. හැබැයි ඇවිත් පරීක්ෂා කරනකොට මෙයාට දැනගන්න හම්බෙන්නේ මේ ඔක්කොම මනුෂ්‍ය ඝාතන එක විශාල කිඹුලෙක්ගේ දඩයන් කියලා. පැට්‍රිස් මේ කිඹුලව හොයාගෙන රුසීසි ගඟ දිගේ නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. කීප දවසක්ම මේ ගැන පරීක්ෂා කරායින් පස්සේ අන්තිමට පැට්‍රිස්ට මේ රුසීසි ගඟට අරන් ගත්ත භයානක මාන්ස්ටර්ස් දකින්න හම්බෙනවා. මෙතනදී පැට්‍රිස් මේ කිඹුලට දාපු නම තමයි ගුස්ටාව්. ගුස්ටාව් කියන්නේ නයිල් ක්‍රොකොඩයිල් වර්ගයට අයත් වෙච්ච කිඹුලෙක්. සාමාන්‍යයෙන් මේ නයිල් ක්‍රොකොඩයිල් කියන කිඹුල්ලු වර්ගය අඩි 11ත් 15ත් අතර ප්‍රමාණයක් වෙනකම් වර්ධනය වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි මේ අඩි 15 කියන උපරිම සීමාවට ළඟා වෙන්නේ බොහොම කුඩා ප්‍රමාණයක් විතරයි. හැබැයි රුසීසි ගඟේදී පැට්‍රිස් හම්බෙච්ච මේ ගුස්ටාව් අඩි 19ක් 18ක් විතර වර්ධනය වෙච්ච ටොන් එකකට අධික බරක් තිබ්බ නේචර් අමුතුම ක්‍රියේෂන් එකක්. මෙයාගේ මේ ප්‍රමාණයත් එක්ක බලද්දී පැට්‍රිස් මුලින්ම නිගමනය කරනවා මේ කිඹුලට අඩුම වශයෙන් අවුරුදු 100ක්වත් වයස තියෙන්න ඕනේ කියලා. හැබැයි පස්සේ කරපු පරීක්ෂණ වලින් හෙළි වෙනවා මේ කාලෙදී ගුස්ටාව්ගේ වයස අවුරුදු 60ත් 65ත් අතර කියලා. සාමාන්‍යයෙන් කිඹුල්ලු කියන්නේ වතුර ජීවත් වෙන මාළු, ඒ වගේම වතුර බොන්න එන කුඩා සත්තුන්ව දඩයම් කරන මිනිස්සුන්ගේ පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න බලන සත්ත්ව කොට්ටාශය. හැබැයි ගුස්ටාව්ගේ මේ අතිවිශාල ශරීර ප්‍රමාණයත් එක්ක මෙයාට මේ කියන සාමාන්‍ය දඩයම් කරන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගුස්ටාව් මේ වෙනුවට වතුරට බොන්න එන දැවැන්ත පුරුහරක් ඒ වගේම නිතරම රුසීසි ගංගාවට ජීවත් වෙන මිනිස්සුන්ව දඩයම් කරන්න පටන් අරන් තියෙනවා. කාලයක් යද්දී මේ දඩයම බඩගින්නට වඩා විනෝදයට කරපු දෙයක් කියන සාක්ෂිත් හම්බෙලා තියෙනවා. එමෙ හිතන්න හේතු වුණේ ගුස්ටාව්ගේ දඩයමක් වුණු ගොඩක් මිනිස්සුන්ගේ බොඩිස් සම්පූර්ණයෙන්ම හමු වෙලා තියෙනවා. ගුස්ටාව් මේ මිනිස්සුන්ව මරලා විතරයි. ඒගොල්ලන්ව ආහාරයට අරගෙන නැහැ. මේ අප්‍රිකානු ගංගාවල තවත් සුලභව දකින්න හම්බෙන සත්ත්ව කොට්ටාශයක් තමයි හිපොපොටේමස් කියන්නේ. සාමාන්‍යයෙන් කිඹුල්ලු මේ හිපෝලට ඇටැක් කරන්න යන්නේ නැහැ. මොකද හිපෝ කෙනෙක්ගේ බයිට් ෆෝස් එක සාමාන්‍ය කිඹුලෙක්ගේ බෑක්බෝන් එක කඩන්න තරම් පවර්ෆුල්. හැබැයි සාමාන්‍ය කිඹුලෙක් ළඟට යන්න හිතන්නේවත් නැති වැඩුණු හිපෝ කෙනෙක්වත් මරලා ගුස්ටාව් ආහාරයට ගත්තා කියලා සාක්ෂි හම්බෙලා තියෙනවා. මේ නිරීක්ෂණවලදී ගුස්ටාව් දකින පැට්‍රිස් තීරණය කරනවා මේ ස්වභාව දහමේ අමුතුම නිර්මාණය දඩයම් කරන්න හොඳ නැහැ. මෙයාව කොහොම හරි පණ පිටින් අල්ලලා මෙයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා. පැට්‍රිස් මේ ගැන බුරුන්ඩි ගවර්න්මන්ට් එකත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි මේ වෙලාවේදී බුරුන්ඩි රාජ්‍ය ඇතුලේ සිවිල් යුද්ධ කලබලයක් තියෙන පසුබිමක තමයි තියෙන්නේ. මේ හින්දා බුරුන්ඩි ගවර්න්මන්ට් එක පැට්‍රිස්ට මේ වැඩේට දෙන්නේ මාස කිහිපයක් වගේ ඉතාම කෙටි කාලයක්. පැට්‍රිස් මේ අතිවිශාල ගුස්ටාව් කිඹුලව අල්ලන මිෂන් එක පටන් ගන්නවා. මෙයාගේ උදව්වට ඇලිසන් ලෙස්කි සහ මාක් ගන්සුනා කියන ක්‍රොකොඩයිල් ස්පෙෂලිස්ට්ලා දෙන්නෙකුත් බුරුන්ඩි වලට එනවා. මේ තුන්දෙනා ලෝකල්ස්ලාගේ උදව්වත් එක්ක මාස දෙකක් විතර මහන්සි වෙලා ගුස්ටාව්ව අල්ලන්න පුළුවන් තරම් යකඩ කූඩුවක් හදනවා. මේ ගුස්ටාව්ව අල්ලන්න හදපු යකඩ කූඩුව අඩි 32ක් දිග බරින් ටොන් 2කට වැඩි ප්‍රමාණයක් තියෙන අතිවිශාල යකඩ කූඩුව. මේ හදපු යකඩ කූඩුව මෙයාලා රුසීසි ගඟේ ගුස්ටාව් නිතරම ගවේෂණ ප්‍රදේශයක ඉවුරට ගිහිල්ලා හයි කරනවා. මේකට හැමකුත් හයි කරලා ඒ වගේම මේ ගැන රාත්‍රී කාලේදී නිරීක්ෂණය කරන්න නයිට් විෂන් කැමරාකුත් හයි කරලා තමයි යන්නේ. දවස් ගාණක් ගත වුණත් මේ හැමෝට ගුස්ටාව් හොවෙන්නේ නැහැ. නයිට් විෂන් කැමරාවේ සටහන් එනවා රැට ගුස්ටාව් මේ කූඩුව ළඟින් පීනගෙන යනවා. හැබැයි කොයි වෙලාවකවත් ගුස්ටාව් මේ ට්‍රැප් එකට අහු වුණේ නැහැ. ටික දවසක් ගිහිල්ලත් ගුස්ටාව් අල්ලගන්න බැරි වෙච්ච හින්දා මේගොල්ලෝ මේ කූඩුවේ තිබුණු හැම පණ පිටින් ඉන්න එළුවෙක්ට මාරු කරනවා. ඒ වගේම රුසීසි ගංගාවට තවත් විශාල උගුල් කිහිපයකුත් හයි කරනවා. මේ එකකටවත් ගුස්ටාව් අල්ලගන්න හම්බෙන්නේ නැහැ. පැට්‍රිස් ඇතුළු ටීම් එකට බුරුන්ඩි ගවර්න්මන්ට් එකෙන් දීපු ටයිම් එකත් අවසන් වෙන්න ලං වෙලා තියෙනවා. කොහොම හරි හිතපු නැති විදිහට එක දවසක් රෑ මහා විශාල කුණාටුවක් එනවා. පැට්‍රිස්ගේ ටීම් එක පහවදා උදේ මේ කූඩුව තිබ්බ තැනට ගිහින් බලනකොට කූඩුවෙන් භාගයකටත් වැඩිය
වතුරේ ගිරිලා. ඒ වගේම කූඩුවේ පැත්තක් ඇඹරිලා කූඩුව විනාශ වෙලා. කූඩුවේ ඇඹට දාලා හිටපු එළුවවත් හොයාගන්න විදිහක් තිබ්බේ නැහැ. මේ කුණාටුව හින්දා කූඩුව හැය කරලා තිබ්බ නයිට් විෂන් කැම් එකත් විනාශ වෙලා තිබ්බේ. මේ හින්දා ඇත්තටම මේ කුණාටු රාත්‍රියේ උනේ මොකද්ද කියලා කාටවත් අදටත් හොයාගන්න බැරි වුණා. රාත්‍රිය ආපු විශාල කුණාටුව හින්දා මේ කූඩුව විනාශ වුණාද? එහෙමත් නැත්නම් කාටවත් නොදෙනි ගුස්ටාව් ඇවිල්ලා මේ කූඩුව විනාශ කරලා එළුව අරන් ගියාද කියන එක අදටත් ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ සිදුවීමෙන් පස්සේ ගුස්ටාව් ගැන වැඩි ආරංචියක් හම්බෙලා නැහැ. ඒ වගේම 2019 පස්සේ ගුස්ටාව් දැක්ක කෙනෙක් ගැන වාර්තා වෙන්නේ නැහැ. සමහරු මේ ගුස්ටාව් මිය ගිහින් ඇති කියලා විශ්වාස කරත් ඒ ගැන සාක්ෂියක් අදටත් තාම හම්බෙලා නැහැ. ඔන්න ඔය විදිහට තමයි guys සැබෑ ලෝක ජීවත් වුණු මාන්ස්ටර් කෙනෙක්ගේ ස්ටෝරි එක මිස්ටරි එකකින් අවසන් වෙන්නේ. ඔයාලා මොකද හිතන්නේ? ගුස්ටාව් ඇත්තටම මිය ගිහිල්ලාද? එහෙමත් නැත්නම් කාටවත් හොයාගන්න බැරි වෙන්න අදටත් රුසිසිංහගේ ජීවත් වෙනවා. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් ගැන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම අපි ආයෙ හමු වෙනවා. If you love uncovering universal mysteries, stay tuned with the Vault Entry. There are many more files yet to be opened. See you soon guys.